අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා මේ ඔයාගේ ආසම channel එක බවුල LK. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ ටිකට. හදිසි අවස්ථාවකදී ලුණු ගෙඩියක් එහෙම කපා ගන්නවා නම් මෙන්න සුපිරිම බාන්නේ. අත කපා ගන්න අනන්න කරන්න දෙයක් නැහැ. ගානට ලුණු ගෙඩිය කැපෙනවා. ඔන්න ඊට පස්සේ දැන් ඉතින් ගෙදර බෝතල් වලින් පුරව ගත්ත කාලේ ඉවරයි. ඔන්න ඔයාගේ අම්මටත් මෙන්න මේ වගේ එකක් ගෙනත් දෙන්න. එක එක අමුද්‍රව්‍ය පුරවලා ඕන එකේ බටන් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. ගාන්ටම කෝප්පෙට ඒ ටික වැටෙනවා. බලන්නකො ළමයි මේ ගහේ කඳ කොහෙන් කැපුවත් ලස්සනයිනේ. ඔන්න ඉතින් ඊට පස්සේ උස නැති කෙනෙක්ට උනත් උඩ තියෙන බල්බ් එකක් හයි කරගන්න ලේසි. හොරකම් කරන්නේ නැ හොරත් අඳුන් ගුඳුන් වෙනවා මේ වගේ සේප්පුවක් දැක්කම. ඇයි ඉතින් මේ පුටුවක් අස්සේ සේප්පුවක් තිය කියලා කවුද හිතන්නේ? සුපිරිම වැඩක් නේද? එහෙනම් ළමයි බලමුද පැය 48ක් කෙසෙල් ගෙඩියක් පණුව ගොඩකට දැම්මොත් මොනවද වෙන්නේ කියලා. ආ හිතන්නේ මොකක් වෙයි කියලා. අපි බලමුකෝ. මේක දකින වාරයක් පාසනම් මට නම් බඩ පැලෙන්න හිනා ළමයි. බලන්නකො මේ වඳුරෙක්ට තියෙන සැප. චූන් එකේ ඉන්නව නේද? සෝබාදාමේ විශ්මිත නිර්මාණයන් මේ ගේ කුරුල්ලා කියන්නේ ලස්සනට කූඩු හදන්න පුළුවන් නේද? ඒගොල්ලෝ ආවට ගියාට කූඩු හදන්නේ නැහැ. ඒ කූඩුව ඇතුලේ සීතල උෂ්ණත්වය පවා පාලනය වෙනවා කියනවනේ. වවුලෙක්ට කෙසෙල් කවනවා දැකලා තියෙනවද? දැක්කම කේන්තිත් එනවා කරන විනාශ වලට. ඒත් ඉතින් හැබැයි හොරතල්නේ. ළමයි මූ මේක කාලා ඉවරෙන්න කලින් ඔන්න ඔයාට තියෙන චූටි වැඩක් කරන්න. මගේ channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න පොඩි share පාරකුත් දාලා වීඩියෝ එකට like එකක් දාලා එමුදටක් ගාලා. මොකද ඔයා කරන චූටි දේෙන් තමයි මම මාර විදියට motivation වෙන්නේ. subscribe කරාට විතරක් බෑ bell notification එකත් all දාලා තියාගන්න. කුකුල් farm එකක් කරන්න හිතාගෙන ඉන්න ඔන්න ඔයාට මෙන්න චූටි idea එකක්. ළමයි ඔයාලා දන්නවද මේ ඉන්නේ කවුද කියලා? මේ ඉන්නේ රිබන් ඊල් කෙනෙක්. මෙයාට මේ නම ලැබිලා තියෙන්නේ ඔය කහ පාට වරල් හින්දා. මෙයා ජීවත් වෙන්නේ නොගැඹුරු මුහුදේ. මත්ස්‍යයන් තමයි මෙයාගේ ප්‍රධානම ආහාර වේල වෙන්නේ. සාමාන්‍යයෙන් මෙයා අඩි 3ක් විතර වර්ධනය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ලස්සනයි නේද? සාමාන්‍යයෙන් මම කුරුල්ලොන්ට කෑම කවලා තියෙනවා. ඒත් මෙන්න මේ වගේ කැවිල්ලන් නම් මම ජීවිතේට කවලා නැහැ. බලන්නකෝ. Camera, let's go. මුහුදු වෙරළක එහෙම කුණු අයින් කරන්න සුපිරිම බාන්නේ. තියෙන හැම ඇට මගලම එනවා මෙන්න මේකට. මෙයාට මොන ආලාද මේ? ඔන්න ඉතින් අදත් බලමුද පොඩි බල්ලොන්ගේ ආතල් ටික. ආතල් කිව්ව වතුර බොද්දි දෙන ආතල්. Bruce, stop! Oh my. බලන්නකො මේ රිලා යාළුවා කරන වැඩේ. බලු පැටියා උඩට එක්කන් ගින් වටේම පෙන්නනවා. බිස්කට් කම්පැනි එක බලන්න මේ බිස්කට් පැකට් වෙන හැටි. ඊට කලින් දැකලා තිබ්බ නෑ නේද? දැක්ක ගමන් පොඩි අප්පිරියාවක් ආවත් සුපිරිම සෙල්ලම් බඩු දෙකනේ. හැබැයි ආතල්. බලන්න ළමයි මේ මුහුදු වෙරළේ වැල්ල නිල් පාටට උරුයි. මොකක් හරි රසායනික ක්‍රියාවලික ප්‍රතිඵලයක් මං හිතන්නේ. එහෙනම් ළමයි ඔන්න ඔයා මීට කලින් නොදකපු දේකුත් පෙන්නගෙන මම අද වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟ දවසෙත් එනකම් පරිස්සමට ඉන්න.